අයිබෝන් පොතපත පරිශීලනය කරන පොතපතට ආදරය කරන පිරිස් වෙනුවෙන් රහට ලියන රහට ලියපු කතුවරයින් සහ ඔවුන්ගේ පොත් පිළිබඳව කතාබහ කරන පොතක රහ වැඩසටහන අද වෙන්නේ තවත් සුවිශේෂී නිර්මාණ දෙකක් පිළිබඳව කතා කරන්න. අද වැඩසටහන ටිකක් සුවිශේෂී. අද අපි කතා කරන කෘතීන් දෙක මේ පොත් දෙක ලියපු රචකයා පිළිබඳව අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඔහු ගැන කතා කරනවා නම් ඔහු ජනමාධ්‍යවේදියෙක්, ජනප්‍රිය දක්ෂ නිවේදකයෙක්, ඒකම විටක ගුවන් විදුලි නාලිකාවක නාලිකා ප්‍රධානියෙක්, ඒකම වර්තමානයේ වෙනකොට ඔහු ලේඛන කලාවට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි ඊටමත් ආදරෙන් පිළිගන්නවා නුවන් ගම්මන්පිල. අයිබෝන් මගේ දයාබර මිත්‍රයා. අයිබෝන්. කාලයකට පස්සේ හම්බුනේ. මම හිතන්නේ මෙහෙම හමුවීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම. ඉතින් ඔබේ කෘතීන් දෙක පිළිබඳව කතා කරනකොට නුවන් අපි කිසා විශේෂයි. ඒකමද ගිරග්ග සමජ්‍ය කියන කෘතිය විශේෂයි. ඉතින් අපි මුලින්ම කිසා ගැන කතා කරමු. මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉතාමත්ම ඉහළින්ම වැජමිච්ච තරුණ හදවත් වලට කතා කරපු නිවේදකයෙක් විදිහට අද මේ වෙනකොට තරුණ සමාජය නියෝජනය කරමින් තරුණ ලේඛකයෙක් විදිහට ඔබ මේ ලේඛන කලාවට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරමු කිසා ගැන. කවුද මේ කිසා? ඕන පොතකට හෝ ගීතයකට වස්තු බීජයක් තියෙන්න ඕන. එහෙම කවුරු කියනවනම් මේ එහෙම නැහැ කියලා ඒක පට්ට බොරු. ඒ වැඩේ තියෙන්නේ දැන් තතුරන් අපේ ජීවිතෙත් සමහර කතා ගෙරිපිටින් ලියන්න බෑ. එතකොට ඒ මොනවා හරි ප්ලොට් එකක් ආවට පස්සේ අපට ඕක මේ නිර්මාණයක් විදියට එළියට දාන්න ගියාට පස්සේ සමහර තැන් වහන්න, සමහර තැන් අරින්න, සමහර දේවල් එකතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇත්තටම කිසා කියන්නේ මම දන්න ප්ලොට් එකක්. බොරු කියන්න ඕනේ නැහැ. හැබැයි පොතක් විදියට එළියට එද්දී ඕකේ දන්න ප්ලොට් එකේ නොදන්න දේවල් ගොඩක් එකතු වෙලා වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඉච්චර තමයි කියන්න තියෙන්නේ. කියන්නේ ඇත්තටම මම දන්න ප්ලොට් එකක් තමයි. හැබැයි වෙනස්කම් කීපයක් සිද්ධ වෙලා තියෙනවා. ඔව් නෝ ඇත්තටම මේ ඔබ කිව්වා වගේ මෙහෙම චරිත වර්තමාන සමාජය තුළ ඕන තරම් ඉන්නවා අපිට හම්බෙලා තියෙනවා. හැබැයි කෙනෙක්ගේ ජීවිතයට මේ වගේ කිසා කෙනෙක් ආවොත් ඒ කිසා කොයි විදිහට වෙන්න ඕනේද? වර්තමාන සමාජයේ අපේ තරුණයෙක්ට මේ වගේ කිසා කෙනෙක් හම්බුනොත් ඒ කිසා හින්දා මිනිස්සුන්ගේ ජීවිත, තරුණයන්ගේ ජීවිත මොන විදිහට වෙනස් කරගන්න ඕනේද? නුවන් කොහොමද දකින්නේ? ඔබ නිර්මාණය කරපු කිසා ඔබ කොහොමද දකින්නේ? නෑ දැන් අපේ ජීවිත කාලේ අපි දැන් දශක කීපයක් පහු කරන් ඇවිල්ලා තියෙනවනේ අපේ ජීවිතේ. ඒතර අපි එක අපි නම් પરම්පරා කීපයක සම්බන්ධකම් දැකලා තියෙනවා. ඒ කියන්නේ අපේ සීයලා ආච්චිලාගේ પરම්පරාවේ සම්බන්ධකම් වල හැඩය අපි දැකලා තියෙනවා. ඊට අපේ තාත්තලා අම්මලාගේ પરම්පරාවේ සම්බන්ධකම් වල හැඩය අපි දැකලා තියෙනවා. අපේ પરම්පරාවේ සම්බන්ධකම් වල හැඩය අපි දැකලා තියෙනවා. අපිට පහළ પરම්පරා දෙකක විතර නේ ඒගොල්ලෝ සම්බන්ධකම් මේන්ටේන් කරන විදිහ අපි දැකලා තියෙනවා. හැබැයි ඊටාම මේ ක්‍රමානුකූලව මේ සමාජයත් එක්ක මුහු වෙන ප්‍රමාණය වැඩිවීමත් එක්ක ඊට පස්සේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇසුරු කරන ප්‍රමාණය වැඩිවීමත් එක්ක නැත්තම් හරිම සරලව කියනවා නම් අර තමන්ගේ ආබද සමාජය ලොකු වීමත් එක්ක ඒ પરම්පරාවල් සම්බන්ධකම් වලට දෙන බර පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට මීට අවුරුදු ගානකට කලින් પરම්පරාවක හිටපු දෙන්නෙක් සම්බන්ධකම මේන්ටේන් කරපු ක්‍රමයට නෙමෙයි දැන් අද හෙට මේ සමාජයේ ඔබට මට මුණ ගැහෙන પરම්පරාව සම්බන්ධකම් මේන්ටේන් කරන්න. මහා විශාල බරක් අලුත් પરම්පරාව දෙනවා මේ විවෘත සම්බන්ධකම් වලට. කියන්නේ ඕපන් එන්ඩඩ් රිලේෂන්ෂිප්ස් වලට. මම දන්නේ ඒකට හේතුව මොකක්ද කියලා. එකක් තමයි ඒක අපේ සමාජයට සමාජලට ගැලපෙන්නේ ඒක ගැලපෙන්නේ නැහැ. අපේ සමාජයේ කෙනෙක් එහෙම සම්බන්ධකමක් හදාගත්තොත් මේ ගල් ගහලා පොල් ගහලා බැනලා අයින් කරනවා. මම කියන්නේ හැබැයි අලුත් પરම්පරාවල් හරි කැමති විවෘත සම්බන්ධකම් මේන්ටේන් කරන්න. ඒ කියන්නේ අනවශ්‍ය බරක් අනවශ්‍ය මේ බැඳීමක් මේ ඇති නොකරගෙන සම්බන්ධකම් මේන්ටේන් කරන්න ලොකු ගිජුකමක් දක්වනවා. මොකද දැන් ඒ කාලේ අපේ කාලෙත් ඔය ආදරය කරද්දී මේ කියන කතාවක් නේ අපි එකට එලා නේද පොඩි ගයක් හදාගෙන ලුණුයි බතුයි කාගෙන මේ එහෙම කතා දැන් සමාජයේ ඇහෙන්නේ නැහැ. ඔයාගේ ගමන යන්න මම මගේ ගමන යන්න අපි මේක කන්ටිනියු කරමු වගේ තැනකින් තමයි දැන්. හැබැයි අපි එකට ඉන්න ඕනේ. ඒකෙන් දැන් අපේ කාලේ ඔල්ලෝ කෙල්ලෝ ක්ලාස් ගියේ එකට. ෆිල්ම් බලන්න ගියේ එකට, නිවාඩු ගත කරේ එකට, නිවාඩු කාලෙත් ලියුම් හුවමාරු කරගත් එකට. දැන් ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් එක පාර්ශවයක් වෙනම ක්ලාස් යනවා, ජොබ්ස් කරනවා, තව පාර්ශවයක් මෙහෙම
හැබැයි මේ සම්බන්ධ තියනවා ඒක අනවශ්‍ය බැඳීමකින් තොර අනවශ්‍ය රැගේදා ගැනීමකින් තොර අනවශ්‍ය කරෙල්ලා ගැනීමකින් තොර සම්බන්ධකම් වලට හොඳට මට පේනවා ලොකු මේ වැකියුම් එකක් සමාජයේ හැදිලා තියෙනවා ඉතින් ඒක මං හිතන්නේ මේ පවතින සමාජයට හරියටම හරියනවා ඒක තමයි මට කියන්න තියෙන්නේ කිසා කියන්නේ එකම මොඩලේ ගැහැණිය ළමයෙක් කියලා තමයි මට හිතෙන්නේ ඔබට මේ කිසා කියන චරිතය ඔළුවට එන්නනුවන් මොකක් හරි විශේෂ හේතුවක් තිබ්බද මේ වගේ චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ කියලා නෑ මගේ දැන් ඔය පොත් දෙකම ගත්තට පස්සේ මම ඒක ගොඩක් තැන්වල කියලා තියෙනවා. ඒ කියන්නේ මම තදින් විශ්වාස කරන කාරණාවක් තමයි ඒ කියන්නේ අපි මේ ලෝකයේ සිද්ධි තියෙන්නේ කීපයයි. සිද්ධි කීපයයි තියෙන්නේ. ලෝකයේ චරිත තියෙන්නේ කීපයයි. චරිත කීපයයි. හැබැයි මේ චරිත කාලෙන් කාලට නැවත මතුවෙනවා. ඒ මතුවෙන්නේ වෙන නම් වලින්. වෙන හැඩයන්ගෙන් වෙන ප්‍රමාණයන්ගෙන් තමයි මතුවෙන්නේ. අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් අපි දන්නානේ අපි දන්නවා අපිනු චිත්‍ර ගැන චිත්‍ර කියන්නේ සහෝදරයන් විසින් එක තැන්ගේක හිර කරපු ලස්සන ගැල්ලයි. ඇය දකිනවා පාරේ හෝ කොහේ හරි යන පිරිමියෙක්. ඔහුට ආදරය කරනවා. ඒ ආදරයෙන් හින්දා අය ගැබ් කරනවා. අම්මෙක් වෙනවා. හැබැයි එතනින් එහාට ගාමිණී ගැන ඉතිහාසය කොහෙවත් ලියවෙන්නේ නැහැ. දැනුත් මේ සමාජයේ ඉන්නවා අයියලා ගෙදර හිර කරන් ඉන්න අංගිලා. ඒ අංගිලා පාරේ යන කොල්ලෙක් දැකලා WhatsApp එකේ කොල්ලෙක් හම්බෙලා Facebook එකේ කොල්ලෙක් හම්බෙලා අම්මල වෙන අවස්ථා තියෙනවා. ඒ චිත්‍රලාම තමයි. හැඩේ වෙනස් හැඩේ. ඉතින් මම කියන්නේ මේ එහෙම يعني චරිත කීපයක් දැන් අපි ගත්තොත් ඔය නල කුමාරයා දමයන්තිව ජයග්‍රහණය කළා ළමයි හදලා සූදුවට ගිහිල්ලා රාජ්‍ය නැති වෙලා ළමයි නැති වෙලා දමයන්තිත් නැති වෙලා බින්දුවට වැටිලා ආයෙ පාරක් ජීවිතේ පටන් ගන්නවා. මේ සමාජෙත් ඕන්තරම් ඉන්නවා මේ සූදු ගහන්න ගිහිල්ලා රින වෙලා මේ ආයෙ පාරක් ගොඩ එන පිරිමි. නලලම තමයි. මං කියන්නේ මේ කියන්නේ ෆෝමැට්ස් තියෙන්නේ ටිකයි සමාජයේ. ඒ ෆෝමැට්ස් ටික තමයි කාලෙන් කාලේ රිකෝල් වෙන්නේ. ඉතින් ඔය කිසා ගැන කියද්දිත් කිසා කියන්නේ ඇත්තටම ඔය ඒ කාලේ මහා භාරතයේ හිටිය කියන යහනු ළමෙක් ඇය ගැන දන්නම ඇය ගැන කතා කරන්න යන්නේ නේ වෙලාව. හැබැයි ඒ ෆෝමැට් එක විවෘතව ආදරය දැකපු සම්බන්ධකම් විවෘතව පරිශීලනය කරපු මොඩල් එකේ ගැහණියක්. ඉතින් ඒකයි මම මේකට නම දාන්නේ කිසා කියලා. දැන් මම කලින් පොතේ ගිරග්ග සමාජය විදියට මම නම දාන්නේ. දැන් ගිරග්ග සමාජය කියන්නේ සැනකෙලියක්. ඒ කියන්නේ ඊටාම කාමභෝගී සැනකෙලියක්. ඒ කාමභෝගී සැනකෙලියේ කෙලවර තමයි උපදිස්තරය කෝලිතටයි මේක කාමයේ එපා වෙන්නේ. ඉතින් ඒ වගේ සැනකෙලි මේ ලෝකෙත් තියෙනවා. හැබැයි ඒක නම ගිරග්ග සමාජය නෙමෙයි. එහෙම මං කියන්නේ අර චරිත සහ සිදුවීම් තියෙන කීපය. ඒව තමයි කාලෙන් කාලෙට අලුත් වෙලා යන්නේ. ඔව් අපි ඒ ගිරග්ග සමාජය කියන කෘතිය ගැන අපි වෙනම මේ වැඩසටහන ඇතුළේම කතා කරමු. ඉතින් දැන් මේ කිසා කියන පොත ඇතුළේ මම දැකපු යම් තැන් ටිකක් තිබ්බ විශේෂ තැන් ටිකක්. ඒ අතරින් මගේ හිත ගිය තැනක් තියෙනවා මේක තැනක තියෙනවා මේ දුව ගැන කතා කරන පොඩි තැනක්. කොච්චර පුතාලා හිටියත් තාත්තා කෙනෙකුට ගලව ගන්න බැරි බැඳීමක් තමයි දුව කියන්නේ. සිංහයා පවා කලබල වුණේ සිංහ භාව ගල්ලෙනින් ගිය හින්දා නෙමෙයි. සිංහ සීවලි ගල්ලෙන අතහැරලා ගිය හින්දා. ලංකාවේ තාත්තලා සහ දුවලා අතර තියෙන බැඳීම මම හිතනවා බොහොම අපූර්වට මේ නිර්මාණය තුළ ඔබ එළි දක්වලා තියෙනවා. ඇයි ඔබ මේ කොටස මේ විදිහට පාවිච්චි කරේ? නෑ ඒක සදාකාලික සත්‍යයක් නේ. ඔක තාත්තා දුව අතර තියෙන සම්බන්ධය. ඒ බැඳීම කියන එක කියන්නේ ඒක වචනෙන් විස්තර කරන්න මේ අපි දිනටම ඕනේ නෑ. ඒක අපි දෙන්නව දන්න හින්දා. තාත්තෙක්ට දුවෙක් අතාරින්න බෑනේ. පුතෙක් අතාරින්න කියන්නේ මිනිහෙක්ට දරුවා අතාරින්න බෑ. දුවෙක් අතාරින්න බෑ. ඒ කියන්නේ දැන් මම අහලා තියෙන විදියට ඔය අතාරින්න බැරි කාරණාවක් තමයි දුව කියන්නේ. දුව කියන්නේ දැන් ඔය සිංහයා එද්දී ගල්ලෙන ඇරලා මේ දුවයි බිරිඳයි පුතයි මේක දාලා ගිය වෙලාවේ සිංහයා කලබල වෙන්නේ බිරිඳ තමන් දාලා ගිය හින්දවත් නැත්තම් පුතා දාලා ගිය හින්දවත් නෙමෙයි. දුව තමන් දාලා ගියහි. ඒතර සිංහයා මේ පිස්සුවෙන් වගේ මේ උමතුවෙන් නගරේ කඩාගෙන ගෙවල් ගිනි තියාගෙන දුවන් එන්නේ බිරිඳ ආයෙ පාරක් ගන්නවත් පුතා ආයෙ පාරක් ගන්නවත් නෙමෙයි. දුව ආයෙ පාරක් ගන්න එන්නේ. ඉතින් ඒක තමයි අර්බුදේ. දැන් ඕකේ ලස්සනම තැන තියන්නේ දැන් සිද්ධාර්ථ සහ මහාවීරගේ වෙනස ඔතනනේ.
සිද්ධාර්ථ අතහැරීම කියන එක කෙලවරට අතහැරියේ නෑ. ඔහු මැදුම් මාර්ගයේ තමයි ගමන් කරේ. මැදුම් මාර්ගයේ දේශනා කරේ බුදුහාමුදුරුවෝ. ජෛන මහාවීර කියන්නේ ඔහු අතහැරීම කියන එක ප්‍රැක්ටිකලි ඔප්පු කරනවා. දැන් ජෛන මහාවීර කියන්නේත් අධිරාජ්‍යගේ පුතෙක්. ඔහු අධිරාජ්‍යයක් දාලා යනවා, බිරිඳක් දාලා යනවා. සිද්ධාර්ථට හිටිය පුතෙක් වුණාට මහාවීරට ඉන්නේ දුවෙක් අනෝජා. ඔහු දුවක් දාලා යනවා. දුවක් දාලා ගිහලා අවසානයේ ඇඳුමුත් අතහරිනවනේ. ඒ අතහැරීම කියන එකේ කෙලවරට ගිය මිනිස්සෙකුට හැර ඊට මෙහා ඉන්න පිරිමියෙක්ට මම හිතන්නේ දුවක් අතහරින්න පුළුවන් කියලා. ඒක හරි එහෙම පුළුවන් නම් හරි විරල අවස්ථාවක්. ඉතින් ඔය තාත්තා දුව සම්බන්ධය ඉතින් නේ ලෝකේ නැති වෙන්නේ නැහැ. දැන් ඔය කොච්චරවත් ඔය දුවලගේ වෙඩින්ස් වල තාත්තලා අඬන්නේ මීහරක් වගේ. නේ නේද? මොකටද? ඒ සංවේදීභාවය නැති වෙන්නේ නැහැ. ඒක ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පවා විද්‍යාත්මකව ඔප්පු කළ ජාතක කතා වල පවා කතානුසාරයෙන් ඔප්පු කළ යථාර්ථයක්. එතකොට මේ නුවන් කිසා මේ කෘතිය දැන් ඔබ එළිදක් ඔබ අලුතින්ම ඉදිරිපත් කරපු පොත මිලදී ගන්නව නම් ඔබට ආදරය කරන ඔබේ කෘතීන් වලට කැමති පාඨක පිරිසට මිලදී ගන්නව නම් ඔබේ පොත කොහොමද ගන්න පුළුවන්? මේක මේ www.kbooks.lk කියන වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්. kbooks ආයතනය තමයි පොතේ ප්‍රකාශකයන් බවට පත් වෙන්නේ. සහ ලංකාවේ ප්‍රසිද්ධ බුක් ෂොප්ස් වල තියෙනවා. හරි. ඒකම දැන් ඔබේ ඊළඟ කෘතිය ගිරජ්‍ය සමග්. ඔව්. මේ කෘතිය ගැන කතා කරොත් මොකද්ද මේකේ ඇත්තටම අන්තර්ගතය? මම මේ පොත කියවනකොට මට දැනුනේ ජීවිතයේ ගොඩාක් දේවල් මගහැරගත්ත තරුණෙක්. මම නිවැරදි නම් කියන්නේ මේ නිදහස් අධ්‍යාපනය කියන කාරණාව එක්ක සහ විවෘතාර්ථිකය කියන කාරණාව එක්ක මේ කාරණා දෙකත් එක්ක විශේෂයෙන් අපේ පරම්පරාවේ මිනිස්සු බරපතල හුදකලාවකට පත් වෙනවා ජීවිතේ මැදි වයසේදී. ඒ කියන්නේ ජීවිතේ පාසල් අවදියේ සහ අධ්‍යාපනය හදාරන අවදියේ උසස් අධ්‍යාපනය හදාරන අවදියේ ඔවුන් නිදහස් අධ්‍යාපනයේ හින්දා අධ්‍යාපනය හදාරනවා. ඔවුන්ට සිද්ධ වෙනවා ඔවුන් ඉපදුණු ඔවුන්ට හුරු පුරුදු ගම්බිම් අතහැරලා නාගරික සමාජයට එන්න. ඔවුන්ට හුරු පුරුදු සංස්කෘතිය අතහැරලා තමයි ඔවුන් එන්නේ නාගරික සමාජයට. ඒ එන්නේ නිදහසේ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ලබාගෙන හින්දා. එහෙම තමන්ට හුරු පුරුදු සංස්කෘතිය අතහැරලා ඔවුන් නාගරික සමාජයට ආවට පස්සේ ඔවුන්ට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ මේ අලුත් ආර්ථික ක්‍රමයක් එක්ක. ඒක ජීවිතේ තමන්ගේ පොඩි කාලේ තමන්ගේ දෙමාපියන් ආච්චිලා සීයලා අම්මලා තාත්තලා මේ හැඩ ගැහිච්ච ආර්ථික ක්‍රමය නෙමෙයි. දැන් අපේ ගත්තොත් අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගේ ආර්ථික ක්‍රමය අපේ ක්‍රමයට එක්ක හාත්පසින් වෙනස්. දැන් ඒ මිනිස්සු කවදාවත් බැංක් ලෝන් දාලා නැහැ. ඒ මිනිස්සු වාහන ලීස් දාලා වාහන රන් නැහැ. ඒගොල්ලෝ ක්‍රෙඩිට් කාඩ් තිබිලා නැහැ. එහෙම නේද? හැබැයි අපිට ඔක්කොම තියෙනවනේ. තාමත් බැංකුව තරංගෙන් තමයි සල්ලි ගන්න. ලෝන් කිව්වොත් බය වෙනවා. ක්‍රෙඩිට් කාඩ් කිව්ව ගෙදරට ක්‍රෙඩිට් කාඩ් එකෙන් කතා කරා කිව්වොත් ඒක ලොකු මේක මාර වැඩක් විදිහට දකින්නේ. කවදාවත් ලීස් කළ වාහනයක් ගන්න නැහැ. සල්ලි උතු කළ වාහනයක් ගන්න. හැබැයි ඊට වඩා අපේ ආර්ථික ක්‍රමය වෙනස්. අපට මේ මහ පොළවට බැස්ස ගමන් වාහනයක් ඕන. අපිට ටංගල ගියක් ඕන. ඒ මිනිස්සු රෙන්ට් එකට කිවල් හිටියේ නැහැ. කුලියට හිටියේ නැහැ. ඇනෙක්ස් වල හිටියේ නැහැ. ඒගොල්ලෝ කටු මැටියෙන් හරි ගයක් හදාගත්තා. තමන්ගේ කියලා දෙයක් හදාගත්තා. දැන් අපේ ආර්ථික ක්‍රමය වෙනස්. අපට අපි ඇවිල්ලා මේ හරි මේ මිනිස්සුන්ට ෂෝ ඔෆ් කරන ආර්ථික ක්‍රමයකින් ඉන්නේ අපි. එතකොට අර ග්‍රාමීය සංස්කෘතිය අතහැරලා මේ නිදහස් අධ්‍යාපනයේ හින්දා මේ නාගරික සමාජයට එන මිනිස්සු මේ ආර්ථික ක්‍රමයට හුරුනාට පස්සේ ඒගොල්ලන්ට ආයෙ පාරක් ගිහිල්ලා ඒ අර තමන් ඉපදිච්ච ග්‍රාමීය සංස්කෘතියේ ජීවත් වෙන්න බෑ. ඒක අතහැරලා ඉවරයි. හැබැයි ඒ ග්‍රාමීය සංස්කෘතිය අතහැරලා මේගොල්ලෝ නාගරික සංස්කෘතියට ඇවිල්ලා මේකේ මේ ආර්ථික ක්‍රමයට හැඩ ගැහෙද්දී ඒගොල්ලොන්ට මිස් වෙන දේවල් තියෙනවා සෑහෙන. බරපතල ආකාරයෙන් මිස් වෙනවා. සම්බන්ධකම් මිස් වෙනවා. සම්බන්ධකම් වල හැඩය මිස් වෙනවා. කියන සංස්කෘතිය කියන එක මිස් වෙනවා. සදාචාරය කියන එක මිස් වෙනවා. හොඳ කියන එක නැති වෙනවා. මේ ගුණගරුකම ඒ ඔක්කොම නැති වෙනවා. හැබැයි ඔය ඔක්කොම මේ නැති වුණා කියලා දැනෙන්නේ 45ක් විතර පැනනට පස්සේ. ඒකනේ තේරෙන්න ගන්න. ඔව් එතකොටනේ ඒකනේ මේ ගොඩක් වෙලාවට අවුරුදු 45 වගේ පැනනම කියන්නේ මචං මේ ඉදන් කෑල්ලක් කරන් ගමකට ගිහිල්ලා ඉන්න ඕන. පොඩි ගේ කෑල්ලක් තිබ්බනම් ඇති මචං අපට ජීවත් වෙන්න. ඕ දැන් තව ටික දවසයි මචං. නේ ඒකනේ කැලේ යන්නේ ට්‍රිප් කියන්නේ මේ හොඳට මේ දවස් 7ේම පාටි කරන මිනිස්සු අවුරුදු 40 45 වුණාම කැලේ යාලා යන්න ගන්නවා, විල්පත්තු යන්න ගන්නවා. හරි භාවනා කරන්න පටන් ගන්නවා. මෙඩිටේෂන් කියලා යන්න ගන්නවා.
ඇයි ඒ අර තමන් පොඩිකාලේ තමන්ට හුරු වෙච්ච සංස්කෘතිය මැදි වයස නැති වුණාට පස්සේ අවසාන භාගයේ මේ ඇතිවන සිත්තැවුල මානසික වේදනාවනේ ඒක සන්තුෂ්ත කරගන්න ආයි පාරක් යන්න ගන්නවා පරම සංස්කෘතියට. ඉතින් ඒක තමයි ඇත්තටම. එතකොට මේ වෙලාවට ඇත්තටම හිතනවාදී අපි මේ ඔබ සහ මම ජීවත් වෙන මේ නාගරික සංස්කෘතිය මේ ආර්ථික ක්‍රමය මේ ඇත්තටම ගිරග්ග සමච්ච වගේ සැනකෙ මේ සැනකෙලියෙන් එළියට බහින වෙලාවේ එළියට එන්න වෙනවා. එදාටනේ එපා වෙන්නේ. මේ මොකද්ද මේ මගුල කියලා හිතෙන්නේ එදාට සහ අපි ජීවිතේ කරමු සමහර දේවල් නේ සම්බන්ධව ඇති වෙනවා මේ බරපතල පශ්චාත්තාපයක්. එතකොට සමහරලාට එතකොට කෝච්චිය ගිහිලි ඉවරයි. වයසමුත් මුහුකුරා ගිහිල්ලා කොණ්ඩත් ඉදිලා රැවුලුත් ඉදිලා නේද අසනීපත් ඇවිල්ලා ඔක්කොම වෙලා සම්බන්ධකම් මිදිලා ඒ සියල්ල වෙලා ඉවරයි. එහෙම අවස්ථාවක ඇත්තටම හිතනවා මේ අපි ඇත්තටම අපේ කාලය වියදම් කරේ. අපි හම්බ කරපු සල්ලි වියදම් කරේ අනවශ්‍ය මේ සැනකෙලියකට නේද කියලා. එහෙම දැන් ඔක හොඳම උදාහරණය තමයි දැන් අපි සංසන්දනාත්මකව බැලුවොත් ගමක එකට ඉස්කෝලේ ගිය දෙන්නෙක් ඔබ හිතන්න එක්කෙනෙක් මොනවා හරි හේතුවකට එනවා කියලා නාගරික සමාජ ජීවත් වෙන්න අනිත් කෙනා ග්‍රාමීය සමාජෙම ඉන්නවා. එතකොට නැදි වයසේ දෙන්න කතා බහ කරද්දී සමහරක් වෙලාවට මේ නාගරික සමාජයේ ඉන්න කෙනා අර ග්‍රාමීය කෙනා දොස් කියනවා. අද්දඹගේ ජීවිතේ ඔහොම හැබැයි කිසියම් වයසක් පැන්නට පස්සේ දැන් නැති කරගත්ත දේවල් වල ප්‍රමාණය අරන් බලද්දී අර ගමේ හිටපු එකාට නැති වෙච්ච දේවල් හරි අඩුයි. ඒක දාලාවිල්ල ඉන්න කෙනා නැති වෙච්ච දේවල් ප්‍රමාණය වැඩි. ඉතින් එහෙම මේ අර්බුදයක් තියෙනවා ඇති. සමහරක් වෙලාවට ඉතින් ඔබටත් මේක හිතනවා ඇති මටත් මේක අනන්ත හිතනවා. සමහර අපේ නිදහසේ විවේකීව තනියෙන් ඉන්න වෙලාවක අපටත් හිතනවා මේ අපිත් සැනකෙලියක තමයි ජීවත් වෙන්නේ කියලා නේ. ඇත්තට ඔය පොත කියවනකොට නුවන් මට මේ ඉතිච්ච දෙයක් තමයි දැන් අපි දෙදෙනා බොහොම ඇසු පිරු ඇතු දැන් විඳපු කෙනෙක් දෙදෙනෙක් නේ. ඉතින් අපේ වෙළඳ දැන්වීම් ශේෂ්ත්‍රය සහ මාධ්‍ය ශේෂ්ත්‍රය අපි ඉන්නකොට නුවන් ගම්මන්පිල කියන චරිතය මම දැක්කා යම්කිසි තැන්වල පොඩි සමහර තැන් මේ චරිතය ඇතුළේ මේ විහංග කියන චරිතය ඇතුළේ සමහර තැන්වල නුවන්ගේ ගති ලක්ෂණත් සමහර තැන්වල තිබ්බා. ඒක 100%ක් මනෙමේ. යම්චෙන් මට හිතුණා මේ මුල ටික කියවගෙන යනකොට මේ ඇත්තටම මේ නුවන්මද කියලා. ඒක හිතාම සාධාරණයි. ඒ කියන්නේ දැන් අපිට සමහරක් වෙලාවට උපන්දාසිට වගේ කියවද්දි මාර්ටින් වික්‍රමසිංහයන්ද මේ කියලා හිතනවා. දැන් මාර්ටින් ගැන දන්න අයට හරිද? එතකොට දැන් අපට ධම්මි සුගත්ගේ කතාව කියවද්දි මේ සුගත් කියන්නේ ජයලත්මද කියලා හිතනවා. එතකොට අපට වස්සාන සිහිනය කියවද්දි මේ සන්නමද කියලා හිතනවා. අපි මේ සියල්ල කරන්නේ අපට අපි අල්ලගන්න දේවල් වලින් චතුරංග සමාජය. ඔබ දැන් ගීතයක් ලිව්වොත් හරි පොතක් හරි ලිව්වොත් ඕකේ ලියවෙන්නේ ඔබට අහුවෙච්ච දේවල්. දැන් අපට මෙහෙ ඉඳගෙන අපි හිතමු අයිස්ලන්තෙ මිනිහෙක්ගේ මේ සමාජයෙන් පොත් ලියන්න කවි ලියන්න සින්දු ලියන්න බෑ. එතකොට මේ හැම දෙයකම විශේෂයෙන් ඕක දැන් ඒ කියන්නේ අපි මේ මොනවා හරි නිර්මාණයක් කරද්දී නිර්මාණයට අදාළ සමාජය අල්ලගන්න විදිය. ඒ සමාජයේ දකින විදිය. දැන් ගාලු පාරේ ඔබයි මායි ඇවිදන් ඇවිල්ලා ඔබ ලිව්වොතින් කවියක් මම ලිව්වොතින් කවියක් ඔබ ලියන කවියේ ඔබ අතින් ලියවෙන්නේ ඔබට පේන දේවල්. මම ලියන්නේ මට පේන දේවල්. ඒතර කවිය බලන කෙනාට හිතෙන්න පුළුවන් චතුරංගය නේද මේ ඉන්නේ කියලා. මම මගේ කවිය බලන කෙනාට කියන්න පුළුවන් මේ නුවන්ම දින්නේ කියලා. ඒක සාපේක්ෂ කාරණාවක්. එහෙම නෑ කියන්නේ නෑ. ඉතින් සමහර තැන් එහෙම තමයි. නුවන් මාධ්‍යවේදියෙක් විදියට ජනප්‍රිය නිවේදකයෙක් විදියට දන්නවා ඔබ තරුණයින් යූත් එකටම වෙන්වුණු ගුවන්විදුලි නාලිකාවක ඉතාමත්ම ජනප්‍රිය නිවේදකයෙක් වෙලා හිටිය කාලයක්. ඊට පස්සේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක නාලිකා ප්‍රධානියෙක් විදියට කටයුතු කරා. ඊට පස්සේ රජයේ ඉහළ නිලතල දැරුව කාලයක්. ඇයි මේ ලේඛන කලාවට යොමු වෙන්න හිතුනේ? එතරම් චතුරංග ඒ තුනේම එකතුවක්. ඒ කියන්නේ මට පොඩි කාලේ ඉඳන් ඒ කියන්නේ මට තේරෙන වයසේ ඉඳන් තිබුණු ඌමනාව තමයි අපි කරන රස්සාවල් නැති වෙනවා. නැති වෙනවා. ඒවා හැමදාම තියෙන්නේ නැහැ නේ. අපි නිවේදකයෙක් වුණොත් වැඩසටහන් ටිකක් කරාට පස්සේ ඒක ඉවරයි. ඒක ඊට පස්සේ මතකත් නැහැ. හැබැයි අපි නිර්මාණයක් කරොත් අපි අතින් නිර්මාණයක් බිහි වුණොත් ඒකට සදාකාලික පැවැත්මක් තියෙනවා. දැන් ඊට අවුරුදු 400-500ක් කලින් බිහි වෙච්ච කවි වලටත් මේ සමාජයේ පැවැත්මක් තියෙනවා.
පොත්වලටත් එහෙමයි, ෆිල්ම් වලටත් එහෙමයි, ගීත වලටත් එහෙමයි. දැන් සමහර ගීත අහද්දී අපි ගීතේ රහටම හොයනවා කවුද මේක ලිව්වේ කියලා. මැරලා අවුරුදු 50ක් විතර සමහරක් වෙලාවට මේ මිනිස්සේ. මට කොහොමත් එහෙම උමනාවක් තිබ්බා. ඒ කියන්නේ මොනවා හරි ඒ කියන්නේ මර ඒක හරි ආත්මාර්ථකාමී සිතුවිල්ලක් වෙලාවකට නමක් කියන්නේ නම රැඳෙන දෙයක් කරන්න ඕනයි කියලා අපි මේ කතා කරන දේවල් මේ හුලගේ පාවෙලා යනවා. මේක හිත මතක නැහැ. I think කොහේ හරි බුක් ෂොප් එකක මගේ දරුවන්ට හරි දරුවන්ගේ දරුවන්ට හරි කවදා හෝ දවසක තාත්තගේ හෝ සීයාගේ හෝ මීමුත්තගේ හෝ පොතක් තියෙයි. එහෙම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්. එක දෙක තමයි මේ සියල්ලම මේ සියල්ලටම ඕන පරිසර නිර්මාණය වුණේ නිවේදකයා කියන භූමිකාවෙන්. ඒ මම පුදුමාකාරයකට ආදරේ ආසයි. මම ඇත්තටම විද්‍යා විෂයන් හැදෑරුවේ පාසල යන කාලේ. විශ්වවිද්‍යාලෙත් මම හැදෑරුවේ විද්‍යා විෂයන්. හැබැයි ඔය ලියන වැඩේට පුරුදුනේ නිවේදකයෙක් විදිහට වැඩ කරන කාලේ. මොකද ඒ කියන්නේ අපි දැන් අර නිවේදකයෝ පඳුරකට පයින් ගැහුවම 4-5000ක් ඉන්න හින්දා කටමුකරේ සෙල්ෆි ගහන්න පුළුවන් නම් නිවේදිකාවක් වෙන්න පුළුවන් හින්දා නිවේදකයා කියන මිනිහට මේ සමාජයේ කිසි ගරු කිරීමක් කරන්නේ නැහැ. හැබැයි නිවේදකයා කියන්නේ විශේෂ පුද්ගලෙක්. දැන් මට තප්පර ඇදෙන මේ කතාව කියන්නේ. නිවේදකයෙක්ට නිවේදනය කරන්න හම්බෙන්නේ පොඩි වෙලාවක්. විනාඩි 2යි 3යි හෝ 4යි. විශේෂයෙන් රේඩියෝ එකේ. ඒ විනාඩි 2 3 හෝ 4 රේඩියෝ නිවේදකයා තමන්ව අහන රසිකයාගේ ඔළුවේ පින්තූරයක් මවන්න ඕන. පින්තූරයක් මවන්න ඕනේ. මම ඉන්න මෙහෙ මෙන්න මෙතන මෙහෙමයි, මෙතන අරමයි, මෙතෙන්ට වහිනවා, මෙතනට තමයි අර රජ්ජුරුව එදාවේ වගේ කියලා පින්තූරයක් මවන්න ඕන. නැත්නම් ඔහු අසාර්ථකයි. එක්ක හිනහ ගස්සවන්න ඕන නේද? එක්ක තරහ ගස්සවන්න ඕන. චිත්ත රූපේ මවන්න ඕන. චිත්ත රූපේ මවන්න ඕන. ඒ චිත්ත රූපය මවන වැඩේට ඔහුට පාවිච්චි කරන්න වෙනවා ඔහුගේ කටහඬ උස්මහත් කරන්න වෙනවා. ඔහුට කවි කෑලි කියන්න වෙනවා. සින්දු කෑලි කියන්න වෙනවා. කතා කෑලි කියන්න වෙනවා. ඔහුට සමහර විද්‍යා ප්‍රබන්ධ කියන්න වෙනවා. ඒ වගේ විවිධ දේවල් කරන්න වෙනවා. සහ ඔහු කතා බහ කරන ඔහුට හම්බෙන පොඩි වෙලාව ඇතුලේ ඔහු නිර්මාණශීලී වෙන්න වෙනවා. ඔහු නිර්මාණශීලී වුණේ නැත්තම් මිනිස්සු channel එක switch කරලා වෙන channel එකකට මාරු කරනවා. ඉතින් ඒ නිසා ඇත්තටම රේඩියෝ නිවේදකයා කියන්නේ ඊටාම කෙටි කාලයකදී වැඩි සම්පත් ප්‍රමාණයක් පාවිච්චි කරලා තමන්ව අහන කෙනාගේ ඔළුවේ මතක හිටින පින්තූරයක් පවන්න පුළුවන් මිනිහෙක් වෙන්නම ඕන. ඒ නිසා රේඩියෝ නිවේදකයෙක්ට දක්ෂ හරිම ලේසියෙන් නිර්මාණකාරයෙක් වෙන්න පුළුවන්. උදාහරණ ඕන තරම් තියෙනවා. ජැක්සන් ඇන්තනි වගේ මිනිස්සෙක් ලංකාවේ ප්‍රයිවට් රේඩියෝ නාලිකා පටන් ගත්ත මිනිස්සෙක්. ඊට පස්සේ ඊයේ තිබ්බ උපන්දිනේ මේ අපි අද මේක රෙකෝඩ් කරන හින්දා මම කියන්නේ දුක්ගන්නාරාල කියන මිනිස්සයා අති දක්ෂ නිර්මාණශීලී මිනිස්සෙක්. රේඩියෝ වල වැඩ කරලා ආපු ගත්ත පන්නරය. ඇලුම් ශ්‍රීමා කියන අති දක්ෂ ගීත රචකයා. රේඩියෝ එකක් මම කියන්නේ එහෙම උදාහරණ අනන්ත තියෙනවා. දැන් ඔය අපි ගත්ත ප්‍රේමකීර්ති දල්විස් පවා ගුවන් විදුලිය එතකොට ඔව් ගුණදාස කපුගේ මේ සියල්ල මේ ගුවන් විදුලිය හරහා මතුවෙච්ච මිනිස්සු. ඒ නිසා රේඩියෝ නිවේදකයා කියන කෙනාට කොහොමද ලියන්න පුළුවන්? ඒක කවුරු නෑ කිව්වත් එහෙම නෑ ලියන්න පුළුවන්. ඉතින් ඒ ඇත්තටම මම ලියන වැඩේ නම් ඇත්තටම ඔය රේඩියෝ නිවේදකයෙක් වීමේ පුණ්‍ය මහිමෙන් සිද්ධ වෙච්ච දේවල්. හරි. කොහොමද නුවන්ට රහට ලියන්න පුළුවන්, රහට කතා කරන්න පුළුවන් කියන එක අපි දන්න දෙයක්. ඉතින් කාලයක් තිස්සේ නම් ඔබේ මේ කෘති දෙක ඇතුළෙම අපි දකිනවා සාමාන්‍යයෙන් අපි දකින ලේඛන කලාවේ සාමාන්‍ය නව කතා පොතක් වෙන රචකයෙක්ගෙන් අරගෙන බැලුවත් ඔබේ රචනා ඇතුලේ තියෙනවා කවි, සින්දු කෑලි සහ සාමාන්‍ය ලියන කතාව. මේක ඔබ මේ ශේෂ්ත්‍රයේ ඉන්නකොට ප්‍රශ්නයක් වුණේ නැද්ද? ප්‍රවීණයන්ගේ විශේෂයෙන් මොකද්ද මේ රටාව? ඒක ඇත්තටම බරපතල ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒ කියන්නේ මට හොඳට මතක චතුරංග මගේ පළවෙනි පොත ගිරද්ද සමාජ ලියලා ටික දවසකින් මේ රටේ ඉන්න ඉතාම ජනප්‍රිය දක්ෂ මම ගරු කරන ලේඛකයෙක් මට ලිපියකින් එවලා තිබ්බා ඔය පොතේ දෝෂ 64ක්. 64ක්. ඔව් 64ක්. මම පිළිගන්නවා. වැරදි තියෙනවා මම පිළිගන්නවා. කවදාවත් නැහැ කියන්නේ මම ඊටාම ගරු කරනවා ඒ පුද්ගලයාට. දැන් මම හැමතිස්සෙම කියන කතාව තමයි මම කිසිම වෙලාවක නිර්මාණයක මේ ආකෘතිය සම්බන්ධව මම වොරි වෙන්නේ නැහැ කියන්නේ. මම කතා කරත් මට ඔබ දන්නවනේ අපි කතා කරන විදිය අපට අපි මේ නිසංගයෙන් નિરાයාසයෙන් අදහස් ප්‍රකාශ කරනවා මිසක
මෙතන මෙහෙමයි අතන මෙහෙමයි එතෙන්ට ගැලපෙන්නේ වගේ එහෙම අපි හිතලා කතා කරන්නේ ඒක ලියද්දිත් එහෙම මට මොන අනිත් එක කිසියම් වස්තු බීජයක් එළියට දාද නිර්මාණයක් විදියට කවිලිය වෙන්නත් පුළුවන් සින්දු ලිය වෙන්නත් පුළුවන් දෙබස් ලිය වෙන්නත් පුළුවන් කතා ලිය වෙන්නත් පුළුවන් ඒක තමයි ඒ වස්තු බීජය සමාජගත කරන විදිය මම තොට මේක මොනහරි වස්තු බීජයක් දැන් ඔබට දැන් ලියන්න හිතන මං ගැන ඔබට කවුර කියනවනං නවකතාවක හැඩය මේකයි ඕක මේක ලියන්ඩ ඔබට කෙනෙක් කියනවනම් කවිපොතක හැඩය මේකයි මේක ලියන්න කොට ඔබ ඒ ආකෘතිය හිර වෙනවා මම එහෙම හිරවෙන්න කැමති නැති ඕන කෙනෙක්ට පොත් තරන් කියවන්න පුල ඇත්ත විසිකල් දාන්න පුළුව ඒක මට ප්‍රශ්නයක් නෙමේති මට ඕන කරන්නේ මේ මට ඕන පස්තු බීජ නිර්මාණය කරන්න විතර එතනද ආකෘතිය කියන්න මොකක්ද කියන එක මට වැදගත්න ඇකැන් දැන් මැටි ටිකක් දුන්නට පස්සේ මට ඕන මම හදන්නේ මට ඕන පිළිමේ කවුර කිව්වතින් මේ අන්න තියෙනවා පිරිමේක්ගේ මොකදර කැනස් නේ මේ මොඩල්ලක් ඒකට මැටි පුරුවන්න එම අනුන්ගේ මොඩල්ලට මැටි පුරුවන වැඩේ මං කරන්න ඇතර මේකනම නිර්මාණය දැන් මහගමසේකනගේ ප්‍රබුද්ධ දරම් බලන්නක විශිෂ්ට නිර්මාණයක් ඒක කව කෙනෙක් කියනද මේක කවි පොතක් කියලා කවුද කියන්නේ මේක නවකතාවක් කියලා කවුද කියන හැබැයි ඒක නිර්මාණයක් විදිහට ඒක නිර්මාණ ගුණයක් තියෙනවා ඉතින් නිර්මාණ ගුණය කියනට කැමති කොහොමත් ඔය බෑ ඉතින් ඒ කියන්නේ ඔක අපට එම රාමුගත වැඩ කරන්න අමාරුයිද එහෙම බෑ ඉතින් බෑ අපිට කොහොමද බෑනේ ඔක ඒ තැන ගිහලා කතා කරන්නත් බෑනේ රාමුවක් ඇතුලේ මේක මම මෙන්ටන් කරනවා හොඳයි ඉතින් හැමදාම වෙනස් විදියට හිතපු වෙනස් විදියට කතා කරපු වෙනස් විදිය දේවල් ලියපු නුවන් ගම්මන්පිල කියන ලේඛකයා ඔහුගේ නවතම කෘතීන් දෙක මේ වෙනකොට පාඨක පිරිස වෙනුවෙන් ඉදිරිපත් කරලා තිනවා ඉතින් හැමෝටම පුළුවන් අරගෙන කියවන්න ඉතින් අපි ආරාධනා කරනවා නුවන් ගම්මන්පිලගේ මේ කෘතීන් දෙක රස විඳින්න කියවල බලන්න ඔබට දැනේ ලේඛන කලාවේ යම්කිසි ආකාරයක වෙනසක් සහ අලුත් පෙරලියක් මේ ග්‍රන්ථ දෙක ඇතුලේ අපි දකිනවා ඉතින් ඒකට මම හිතන්නේ අපිටත් වඩා ප්‍රවීණ ලේඛක ලේඛිකාව සහ සාහිත්‍ය දරයින් මේ වෙනකොට සාක්ෂි දරාවි ඉතින් බෙහෙවින්ම සුබපතනවා නුවන් මගේ ලබැඳි මිත්‍රයා මෙවන් නිර්මාණකාරයකට අත තියලා අද වර්තමානය වෙනකොට ලේඛන ශ්‍රේෂ්ඨයේ සාහිත්‍ය දරයෙක් විදිහට ඉස්සරහට යන්න මේ තියපු පියවර සම්බන්ධයෙන් නිෂ් මාකට් තියෙනවා අද වෙද්දි පොත කියන්නේ නිෂ් මාකට් එකක් ෆිල්ම් කියන්න දුවන මාකට් එකක් ටෙලිඩ්‍රාම ගැන දුවන මාකට් එකක් කවිය කියන දුවන මාකට් එකක් හැබැයි පොතක් කියන නිෂ් මාකට් එකක් එතකොට මේ ඒ වගේ නිෂ් මාකට් එකක් වෙනුවෙන් කවුරුත් ප්‍රෝග්‍රෑම් අලුතෙන් හදලා ප්‍රෝග්‍රෑම් කේට කරන්නේ ඉතින් මේ පොත කරහා කියන එකට මම කැමති මේ නිෂ් මාකට් එක වෙනුවෙන් හදපු ප්‍රෝග්‍රෑම් එක සහ දැන් රීඩින් කියන එක අලුත් පරම්පරාව කරන වැඩක් නෙමෙයි දැන් පොත් කියවන්නේ ෆෝන් එකේ දැන් e-books කියවන්නේ දැන් ඉස්සර වගේ ඔය කවුරු මොනවා කිව්වත් පොත්වල කොපි ලක්ෂ ගණනක් print නැහැ ඒක තමයි ඇත්ත බුක් ෆෙයාර් එකේ යන ටික විතරයි ඉතින් එහා කවුරුත් පුස්තකාල ගාන කියලා පොත් ගන්න නැහැ ඉස්සර වගේ දෙවන මුද්‍රණ තුන්වන මුද්‍රණ වගේ එහෙම දාන ඒවා පට්ට දොරු එහෙම නැහැ ඉතින් ඒව කීපයක් තියෙනවා ඉතින් මම ඇත්තටම පොත කරහට කැමති එකයි මේක මේ නිෂ් මාකට් එකක් වෙනුවෙන් කරන වැඩක් සහ අපි තාම විශ්වාස කරනවා මේ තාමත් අපේ ජීවය මේ පොත්පත් අස්සේ රැඳිලා තියෙනවා අපිට කොච්චර නේද e-book එකක් කියුවත් අපිට කොච්චර audio book එකක් ඇහුවත් ඒ පොතක් පෙරලලා ඒ පොතක සුවඳ පොතක් නමලා ගන්න වින්දනය පොතක ඉරක් ගහලා ගන්න සතුට පොතක් හයිලයිට් කරලා ගන්න තෘප්තිය කවදාවත් ගන්න ඉතින් මං පොත කරහට මගේ ස්තුතිය පළ කරන්න ඒ නිසා මට ආරාධනා කරේ හින්දා නෙමෙයි මොකද එහෙම මේ මාකට් එකක් මේන්ටේන් කරන එක හරි වටිනවා ලංකාවේ පොත් සම්බන්ධව මාකට් එක හැදෙන්නේ සැප්තැම්බර් මාසෙට විතරයි බුක්ස් යාරින්ද මතක් වෙන්නේ ඊතුරු මාස 11 ෙම මේකට මාකට් එකක් නැහැ පොත් ලියන මිනිස්සු පොත් ලියන්නේ සැප්තැම්බර් මාසේ දාගන්න එතනින් පස්සේ මේ මිනිස්සුන්ට පොත් මතකත් නැහැ දන්නෙත් නැහැ ඒක මේක අවුරුද්ද පුරා කරන් යෑම සම්බන්ධව කරන් යන පුළුවන් වෙලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් කරගෙන යනවට මොකද පොත් ලියන මිනිස්සු ගැන මිනිස්සු දැනගන්නේ සැප්තැම්බර් මාසේ විතරයි අනිත් මාස වල කවුරුත් දන්නේ නැහැ කවුද පොත් ලියුවේ කියලා මේකට බොහොම ස්තුතියි ඉතින් විශේෂයෙන්ම පොත කරහා වැඩසටහනට අද පැමිණීම සම්බන්ධයෙන් අපේ ආරාධනාව ඉතාමත් හොඳින් පිළිඅරගෙන මේ වැඩසටහනට පැමිණීම සම්බන්ධයෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා බොහොම ස්තුතියි අද වැඩසටහනට සම්බන්ධ වුණාට අපි නැවතත් මම හිතනවා මීටත් වඩා සුන්දර වැඩසටහනකින් අපිට හමුවන්න පුළුවන් වෙයි ඒ බලාපොරොත්තු ඇතුව අද
පොතක රහ වැඩසටහනින් අපි සමුගන්නවා තවත් මෙවැනිම රසවත් රහට ලියපු පොතක් සමග එකතු වෙන බලාපොරොත්තුවෙන්.